ඔව්. හරි. ඉතින් කොල්ලෝ අද අපි කොහෙද යන්නේ? ඒ මොනවද ඒවා? ඒක මොනවද බන් තියෙන්නේ? සෝත්යක් වගේ අයිටම් ගන්න නෑ. යාර කුඩු එකනේ. අම්මඩ රවුමක් තියෙන්නේ වා. අර මං හිරාට මම මේක අපේ සෙට් එක යනවා සෙට් එක. මේ දර කැල්ලක් හොයාගන්න ඔය ඇද්ද? ඊට පස්සේ අපි බලමු. ඉතින් පල්ලෙහාට ගිහින්. ඒ ඇල්ලෙන් ගිහින් පල්ල. හරි. ඉතින් කොල්ලෝ අද අපි කොහෙද යන්නේ? කොහෙද යන්නේ? යන්. අපි අද පොඩි මොනවාද පොඩි දෙයක්. ඇල්ල ගිහින්. ඇල්ල කියන්නේ ඇල්ල පල්ලෙහාට යන්නේ. ඇල්ල පල්ලෙහාට යන්න ඕන නම් ඉතින් කමෙන්ට් එකක් දාන්න. අපි අද යනවා පොඩි ආතල්ලක් ගන්න. කොහෙද යන්නේ ආතල් ගන්න? හලෝ යාළුවනේ අද අපි මේ යන්නේ අපේ ගමේ තියෙන ලස්සන තැනකට දියල්ලක් තියෙන්නේ ඇල්ලට තමයි අපි යන්නේ. ඉතින් අද අපි ඇල්ලේ පල්ලෙහාට යනවා උඩහා තියෙන ටිකට තමයි යන්නේ. අද අපි එතනට ගිහින් මොනවා හරි කාලා පොඩි දෙයක් ගෙනියනවා. ඒ දේ හදාගෙන කාලා තමයි මේ එන්න යන්නේ. ඉතින් මගේ යාළුවෝ දෙන්නත් එක්ක අද මේ ගමන ගිහින් යනවා. ඉතින් ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක ඉන්න දිගටම අපි යන්නේ එහෙනම්. එන්ට යනවා ඇත්තේ කියලා. බලමු පොඩ්ඩක් මේ පොඩ්ඩක් වටේ ඇවිදලා පොඩ්ඩක් බලලා හොඳ ප්ලේස් එකක් ලයින් කරගෙන යන්න බැයිද මේ? මාළි අවුලක් නැහැ ඈ? බහින්න හදන්නේ මේ. ඒක තමයි. උඹට අවහේ අවුලක් නැහැ නෑ මේ මෙතෙන්ට ආවට පස්සේ අවුලක් නැහැ. මෙහා අවහේ. බලමු. යා. මේ කියන්නේ යාළුවනේ මේ දියවල පටන් ගන්න කෙන මෙතන හරි පල්ලට යනවාද? අපි ගිහින් බලමු. ඉතින් පල්ලෙහ ඇල්ලට ගියා හැකි. ඇලි 7ක් තියනවා කියලා කියනවා. කියන්නේ මං ඉතර ගිහින් තියනවා මතක නෑ. පොඩි කාලේ වගේ ගිහින් තියනවා. ඉතින් මේ ඇලි 7ම අපි බලන්නේ යන්. කට්ටිය කමෙන්ට් එකක් දාන්න ඉතින් මේ ඇලි 7 බලන්න යන්න ඕනිද මොකද්ද කියලා කමෙන්ට් එක දාන්න. හොඳයිද නැද්ද? ඉස්සරහට වීඩියෝ කරන්නද? මොන වගේ වීඩියෝද ඕනි? කට්ටිය පොඩ්ඩක් කියන්න. ඒතර අපි බලමු. ඉතින් යාළුවනේ අපි මේ පල්ලට යන ගමන් ඉන්නේ මේ කියන්නේ මගේ යාළුවෝ දෙන්න අපි ඉන්න සිහිනෙන් පල්ල ගැලක් තියෙනවා ඒකට තමයි යන්නේ. එතන හොඳට බලලා එතන තමයි අපි දිනාගේ හදන්න හිතාගෙන ඉන්නේ. ඉතින් බලමු. ඔබට මේ උඩින් වරේ උඩින් නෙමෙයි ඔතනින් වරෙන් කොයි ගහදාවි? ඔතනින් යන්න බෑයිද? මෙතනින් ගල අල්ලගෙන ආව හැකිද? පුළුවන් වෙයි. හරියට. ඔලන් නැහැ. මේ පෙතනින් පල්ලහැරක් බැස්ස හැකි නේ බං. යාළුවනේ අපිට මෙතනින් පල්ලට බහින්න පුළුවන්. දියල්ලේ පල්ලහට යන්න පුළුවන්. එනකොට අපි කියනවා අපිට වෙලාව දෙන්නේ නැහැ යන්න පල්ලට. ඒ නිසා තමයි අපි මෙතන බැලගාවට ගිහින් එතන අපි කියන අපි හදාගන්න හැටි. මේ දින් ඇල්ල තමයි. ඔගේ තියෙනවා පල්ලට මේ ඉපිටි පල්ලට ගියාම දුපිටියට පේනවා. අන්න අතනින් අර ඇල්ල වැටෙන්නේ අර. එතන පේන්නේ නැහැ හරියට. බලමු. එතන පේන්නේ නැහැ හරියට. ප්ලේස් එකක් තියෙනවා. යන්න අමාරුයි කොල්ලෝ. මෙතන ගල් ටිකක් තියෙන තනිකර. කොහොමද බලනවා ක්වොලිටි මේ ප්ලේස් එක. යාළුවනේ මම අර කියපු ගල උඩට ආවා. මේ මෙතන දියල්ල තමයි උඩ පටන් ගන්න තමයි මේ තියෙන්නේ. මෙතන පල්ලෙහ දියල්ල දැන් මම ඔයාලට පෙන්නන්නම්. පල්ලෙහාට යන්න බෑද වෙලාව නැති යන්න. යාළුවනේ මේ තියෙන්නේ ඇල්ල. මේක පටන් ගන්න තැන මේ. මෙතන පල්ලට තියෙන එක ලොකු ඇල්ලක් තියෙනවා. ලොකු දියල්ලක් තියෙනවා. ඒක තේන්නම් පල්ලට යන්න ඕනේ. පල්ලට යන්න කියන්නේ නැහැ වෙලාවමදිනේ. එහෙනම් අපි ගියේ නෑ. අපිට අනික මේ පස්සේ තමයි මේ අපි ගිහින් ආවට පස්සේ තමයි මේ දැනගත්තේ මේ කොටියෙක් ඉන්නවා කියලා කියනවා මේ
ඒ කියන්නේ කට්ටිය ගොඩක් කට්ටිය කියලා තිබුණා. කොටියෙක් ඉන්නවලු බල්ලෝ එහෙම අරන් ගියා කියලා තියෙනවා. ඒක දැනගත්තේ අපි ආවට පස්සේ. ඒ හින්දා මේ ආවා පල්ලෙහාට යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. යන්න පුළුවන් නම් ඔයාලට ගිහින් වීඩියෝ එකක් දෙන්නම්. මම යාළුවා දර හොයනවා මම ගෙනාපු දේ හදාගන්න. හදලා අපි මෙතන තමයි දැන් හදන්න හදන්නේ. මෙතන හදලා ඉවරලා අපි මෙතන යන්නේ කාලා තමයි යන්න හදන්නේ. මේ තියෙන්නේ යාළුවනේ ඇල්ල. මෙතන මාර ලස්සනයි. මේ ෆෝන් එකෙන් වීඩියෝ එකක් දිනවා වගේ තියෙන්නේ. මාරම ලස්සනයි මෙතන. ගොඩක් කට්ටිය එන්නේ නැහැ. අපි මෙතනට ඇවිල්ලා ගෙනාපු දේ හදාගන්න කාලා යන්න තමයි ආවේ. නිකන් ඔයාලට පෙන්නන්නත් එක්ක බලන්න කොහොමද කියලා. සුපිරි මාර ලස්සනයි මේ. මෙතන මේ පොඩි ගුහාවක් වගේ කැලලක් තියෙනවා. යන්න බෑ මේ. අද නාන්නේ මාර එහෙම බලන්න නෙමෙයි ආවේ. ඒ හින්දා යන්න විදියක් නැහැ. ඒක ලස්සනයි ඉතින්. වතුර පොඩ්ඩක් ගමු. අපි වතුර පොඩ්ඩක් මේකෙන් ගමු. මෙතනින් ගමු. සුපිරි වල ඉතනවා මාර ඉදෙන් ඉස්සන්නේ. දෙමුණා. හරි වතුර ගත්තා. මෙතන ගුහාවක් තියෙනවා. අපි ඊළඟ දවසේ යන් මේ හැමතැනම පොඩ්ඩක් ගිහින් ගුහා තව පල්ලෙහාට ගුහා තියෙනවා. ඒ ගුහාව වෙලා අපි ඊළඟ දවසේ යන්. ඔයාලා ලයික් කරන්න, ෂෙයා කරලා කොහොම හරි අපිට සබ් එකක් කරන් දෙන්න. අපි තුන් දෙනා ඉතින් ඉස්සරහට තව එක වීඩියෝ ට්‍රැවල් විතර නෙමෙයි ට්‍රැවල් කරන ඒවාත් එක්ක දෙන්න. ට්‍රැවල් විතරක් නෙමෙයි තව ගොඩක් දේවල් ඉතින් දෙන්න. ඉතින් යාළුවනේ අද අපි රාමෙන් ගෙනාවා. මෙතනට ඇවිල්ලා හදාගෙන අපි ඉතින් කාලා යන්න තමයි ආවේ. ඔයාලටත් මෙතන තියෙන ලස්සන වටපිටාව පෙන්වන්නත් එක්ක තමයි ආවේ. අපේ මෙතන මගේ යාළුවයි අපි ඉතින් යාළුවෝ දෙන්න අපි දෙන්නත් එක්ක ඉතින් අවුල්ලා ඔයාලට වටපිටාව පෙන්වලා කොහොමද කියලා බලන්න තමයි ආවේ. ඉතින් තවත් මේ වගේ වීඩියෝ බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. අපි ඉස්සරහට තවත් මේ වගේ වීඩියෝ වලින් හම්බ වෙමු. හරි දැන් වැඩේ හරි මේ වෙලා තින්නේ වෙන්න අපේ රාමෙන් එක හොඳට තැම්බිලා. ඉතින් යාළුවනේ අපි මෙතන රාමෙන් එක හොඳට තැම්බිලා තියෙනවා. දැන් තම්ම ගත්තා. දැන් ඉතින් අපිට අර මිශ්‍රණ ටික දාලා කවලම් කරගෙන තමයි තියෙන්නේ. ඒක බලන්න දැන් කවලම් කරලා අපි මේක හදාගන්න කියලා. අපි කට්ටියත් එක්ක දැන් ඔන්න කන්න හදන්නේ. හරිද? ඔන්න මේ අපි කන්න හදන්නේ. අපි බලමු කොහොම වේද කියලා. එනනම් බලහිනට ඔන්න මම ගත්තා. වීඩියෝ එක හොඳයිද නැද්ද කමෙන්ට් කරන්න. මේ එහෙනම් අපි බලමු ඉස්සරහට තව මොනවද දාන්න ඕනි කියලා. ඔයාලා කියන්න මොන වගේ වීඩියෝද තව ඕනි. ඔයාලා කියන ඕනි එකක් දාන්න. හරි ඉතින් යාළුවනේ අපි දැන් යන්න තමයි හදන්නේ. අපි ආපු වැඩ ඉවරයි. මෙතන කොහොම සම්පූර්ණ අත්දැක ගන්න. අපි ගෙනා වැඩ ඔක්කොම ගත්තා. දැන් ඉතින් අපි යනවා. මේ වගේ තවත් වීඩියෝ බලන්න කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, කමෙන්ට් කරලා අඩුපාඩු හැමදේම කියන්න. අඩුපාඩු ඇති පළවෙනි වීඩියෝ එක නිසා ගොඩක් අඩුපාඩු ඇති. අඩුපාඩු හදාගන්න අපිට අඩුපාඩු හැමදේම කියන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.